මද සාදරයෙන්ම පිළිගන්නවා SL සර්වයිවර් පොඩ්ඩක් YouTube channel එකට. ඉතින් ඔන්න අද ක්‍රාෆ්ට්මන් එකේ හાર્ඩ්කෝර් සීරීස් එකේ දෙවෙනි එපිසෝඩ් එක තමයි අරන් ආවේ. දැන් ඔයගොල්ලෝ බලනවා ඇති මොකද්ද ඉස්සෙල් එකට උනේ කියලා. ඇත්තටම ඒක කතා කරලා වැඩක් නැහැ. ඔයගොල්ලෝ දන්නවා ඉතින් ඉස්සෙල් වීඩියෝ එක බැලුවා නම් මම අන්ත පරාජයකට ලක් වෙලා අන්තයට කෑවා. ආයි ලෙල්ලටම කෑවා මම. ඉතින් ඒ කාපු කෑමත් එක්ක ඉතින් මට හිතක් ආවේ නෑ. ඒක නිසා මම ආය අලුතෙන් හાર્ඩ්කෝර් සීරීස් එක පටන් ගන්න හදුවා. ඒවා මම කොහොම හරි එක දිගට අරන් යන්නම්. හරි ඉතින් වැඩි කතාවක් ඕනේ නෑ. අපි එහෙනම් ගහක් කපලා වැඩේ පටන් ගමු. ඉක්මනට වපා ගන්න ඕනේ. ඉතින් හැමදාම වගේ වීඩියෝස් තාම එච්චර හොඳ නැති හැබැයි ඉතින් හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. ඉස්සෙල් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා සවුන්ඩ් හරි නෑ කියලා. ඉතින් මම ඒකින්ද පුළුවන් තරම් මේකේ සවුන්ඩ් හොඳට ගන්න බලනවා. හරි කොහොම හරි අපි රැ වෙන්න කලින් රිසීවර් එකක් හරි බැලුව 3 දිනක් හරි හොයාගන්නත් ඕනේ. ඔව් හිතන අරගකුත් තියෙන නිසා අපිට ඉක්මනින් පන්දම් හදාගන්නත් පුළුවන් වෙයි. අපි ක්‍රාෆ්ටින් ටේබල් එක හදාගමු. හරි ක්‍රාෆ්ටින් ටේබල් එකයි ලීක් කේලිත් දෙක තුනක් හදාගමු. හරි දැන් මම ක්‍රාෆ්ටින් ටේබල් එක කොහෙන් හරි ගහලා අපි ඉක්මනටම මෙතනින්ම අයියෝ මොකක්ද ඒ උනේ ඒක හක්කන්නේ. හරි හරි මෙතන යටහරලා යටහරන්න දැනන්නේ අපි ඉන්නේ මේ මහා ගල් ගොඩක් උඩින් හින්දා මෙතන හරලා අපි ඉක්මනට අනිත් ආයුධ වලට මාරු වෙනවා. ඒ කියන්නේ කොපර් ස්ටෝන්ස් වලට මාරු වෙනවා. කියන්නේ කොපර් ආයුධ වලට. හරිද? ඉතින් දැන් මේ කොපර් ආයුධ නෙමෙයි මේ ගල් ආයුධ වලට. හරි කොහොම හරි ඉතින් දැන් මම මෙතනින් ගල් ටිකක් කඩා ගන්නවා. ඉතින් මම මේ වටේටම කඩලා ගන්නවා. ඒක උනාට ලේසි නිසා. මට අර ගල් අඟුරු ටිකක් පේනවා. ඒ ටිකත් අපි කඩාගමු. හොඳයි ඉතින් මේ ගේම් එක ක්‍රාෆ්ට්මන් රිලැක්ස්ටික් කියලා තිබ්බ. ඉතින් හරි ඔයගොල්ලොත් අරන් ප්ලේ කරලා බලන්න. හොඳයි ඉතින් මම මේකෙන් හાર્ඩ්කෝර් සීරීස් ගේනවා. ඔයගොල්ලෝ ඒක ගණන් ගන්න එපා. හරි මම වෙන සර්වයිවර් ගේම්ස් ගේන්න බලනවා. කූල් වෙනවා. ඒක කරදරයක් මට. මට ගේම් ගන්න වෙලාවට කූල් වෙනවා කියන්නේ විශාලම කරදරයක්. හරි ඉතින් ඒව මට අදාළ නැහැ. මේක මහා ගල් ගොඩක් කියලානේ. පතම පත ගල් ගොඩක්. අපොයි. එතනක් තියෙන එකයි කොහෙද? නෑ දෙක තුනක් තියෙන්නේ. හරි. අර ගේම් එකේ සද්ද ඇහෙන්නේ නැද්ද දන්නේ නැහැ. මට නිකන් එහෙම හිතෙනවා. හරි. හරි ඒව අපිට අදාළ නැහැ. හරි දැන් එහෙනම් අනික මම හදාගත්ත රක්කාර. අපිට බඩගින්නක් කණ්ඩාරේ මෙන්න මෙතන කොමඩු වෙනවා. ඇත්තට මේකේ ඇත්තට මේ තාරාවක් ඉන්නේ. වලට පේනවද දන්නේ නැහැ. මම මූල තාරාවේ අර මොකද්ද? ඕවෙන බේරෙන්න ඕනේ. අපි ආයුධ එහෙම හදාගෙන වට. හරිද? දැන් අපිට බඩගින්නක් આવත් අතිශයකට කියලා කොමුඩු ටික කඩාගෙන යනවා. අතිශය බඩගින්නක් આવත් එහෙම ඒ නිසා මම කොමුඩු වලට මෙහෙම කඩාගෙන යනවා. හරිද? කොමුඩුත් කඩා ගන්නවා. දැන් කොමුඩු ටිකක් තියෙනවා. හරි. රහසිගතව යන්න ඕනේ. මේ රහසිගතව මෙතන අපි මම හිතන්නේ අර හතුරන්ගේ එකක් තමයි. මට හිතා ගන්න බැරි මේ හතුරන්ගේ එකක්ද නැත්නම් මිතුරන් එකක්ද කියලා. හතුරන්ගේ තමයි.
එතන ගිනිමෙලයක දුමකුත් පේනවලුනේ. මට ඒක තමයි හිතා ගන්න බැරි. ඇයි එතන ගිනිමෙලයක දුමක් පේන්නේ කියලා. මම දැන් එකපාරට එළමට කෙලලා හරි දන්නෙත් නැහැ. මම හිතන්නේ මෙතන ටක් ගාලා ටික කඩා ගන්නවා. මම ඇත්තට කොපාය වලට මාරු වෙන්නත් ඕනේ. මට ඒක මාරු කරගමු අපි. හරි. ඉක්මනට මේක හදාගමු. හරි. දැන් මේ වැඩේත් හරි. මේක කඩාගමු. ඉක්මන් කරමු. ඉක්මන්. හරි. අර හෙට ගිහිල්ලා අපිට මොනවා හරි හොරකම් කරගන්න පුළුවන් නේ. හරි හොරකම් කරලා ඉක්මන් කරලා මෙතනින් පැනගමු. හරිද? අම්මෝ මේක ඇල්ලලා යන්න තව තියෙනවා. ඊළඟක් වගේ. හරි එච්චරයි වගේ. හරි ඒක මම ගත්තා. කොහොම හරි ඒක අරගෙන හිමින් තියාමර පැත්තට මේගොල්ලෝ මට ගහනවද දන්නෙත් නෑ. හරි මම මෙන්න බරල් සෙට් එකක් තියෙනවා. ඌ අපිට කණ්ඩ තියෙනවනේ. කණ්ඩ කියන්නේ මේක තියෙනවා. අපිට ඉම්පෝර්ටර්ලා හදාගන්න ඒක කොහොමද වෙයි? පුච්චපු නැති ඒවද මන් දන්නේ නැහැ. පුච්චපු ඒවා අර ආයෙත් මේක ආව නේද? හරි. මට මේක වෙන පැත්තකට දාන්න ඕන. නැත්නම් මේක කරදර කරනවා. දැන් මම ටික කඩා ගන්න මම ගානකට තරම් බලන් ඉන්න ඉතින් මට බයක් හිතෙනවා. හරි. බේරිගා මට ගහයිද මේක මොනවද දන්නේ ඉන්නේ මොකද නෑ. හරි ඒක අපිට බාකට්ස් එකක් තියෙනවා. අපිට අපිට ගල්ලා කරුත් සංගය නැතනේ. ඉන්නේ වගේම ගෝල්ස් දෙකක් එච්චරයිද? ඒගොල්ලෝ මොනවද තියෙනවා? ඇත්තට ඒක වාසි ඇත්තටම අපිට එතක්ද මන් දන්නේ. අපි අර ඉන්නේ තියෙන ඔයාලට පේන බේරිගස් මෙන්න මෙව්වෙන් බේරිලා ඉන්න ඕනි. ඕකක් ඇදුනත් එහෙම නම් ඔක්කොම වෙන්නේ හොඳ වෙනවා මේ වගේ නිකන් මට හිතෙන්නේ. මට ඇත්තට වැඩි කරදරයක් කරත් නෑනේ. ඒකේ හින්දා ඉතින් අපි බය නොවී ඉන්න. හරි දැන් අපි මෙතන තියෙන ලීවර් ටිකක් කඩාගමු. හරි මෙයා අපිට දාන්න මුත් කරේ නෑ. මේ බැරල් සෙට් එක කඩාගමු. අපිට ඕක හදිසියකට වෙන්නේ කොහොමද? මටම හොරකම් කරනවා කියන්නේ මෙන්න අම්මෝ එළියන්ට. හරි ඉතින් ඉතින් කොමඩුත් තියනවානේ. ඒක බඩගින්න කවුච්චර කොමඩු වලට. අපි නිකන් හොලන්දරට ගහලා බලමු. එන්න මේකට. ඔයාලට ගහනවා. අම්මට උඩ පන්නනකො. දුපන්. උමට ගැව්වා යාළුවා. අම්මෝ ඒකින් වේරුණ පට්ටම. වැතෙත් ගිලුවා. මෝල ගෙලිය. ඉක්මනට අර පැත්තට යන්න ඕනි. රෑන දැන් මොන්ස්ටර්ස්ලා ටිකින් ටිකට රිපෝට් වෙන්න පටන් ගන්නවා. අරු අතෙන්දලා වෙලාවට බලාගෙන ඉන්නේ. නැත්තම් ඔකට වුණොත් එහෙනම් මං ඉවරයි.
එකට අවුන මං ඉවරයි හරි දැන් අර මං ගත්ත ඇඳක් තිබ්බේ අරුන්ගේ ඇඳත් උස්සලා මේ හරියෙන් දාලා නිදාගන්න අප්පට ඇයි නිදාගන්න බැරි නිදාගත්තා හරි වෙලාවට අද අපි මේ දවස් කොහොම හරි කිව්වා සුදු කොටි කණියම් නේ ආයෙත් දන්නෙත් නෑ දැන් කොහේ හරි කුම්බාණ්ඩෙක් මේකේ හැංගිලා ඇති මේ සුදු කොටි මට ගානක් දන්නේ නෑ ආම්බෝලි පොප්පරණ එකේ උන් නම් මට පෙන්නන්න බෑ ඔව්